මම ඔයාලට පෙන්වන්න යන්නේ මුළු විශ්වයේම තියෙන සංකීර්ණම වස්තුව ගැනයි. ඒක තරුපිරුණු අහසෙවත් ගැඹුරු මුහුදේවත් නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මෙතන. ඔව්, මිනිස් මොළය. බලන්නකෝ, ඔයාලා විශ්වාස කරනවද අපේ මේ අසම සම මොළයෙන් 73කට 100%ක්ම හැදිලා තියෙන්නේ මේ වගේ වතුරින් කියලා. ඒ විතරක් නෙවෙයි, අපේ මුළු ශරීරයේම තියෙන මේදයෙන්, ඒ කියන්නේ ෆැට් වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේත් මොළයේ. ඉතින් මතක තියාගන්න, වතුර අඩුවෙන් බිව්වොත් මේ සුපිරි මැෂින් එක රත් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ පිටුපස තිරේ පේන විදුලිය දිහා. ඔබ යමක් හිතන පතන හැම වෙලාවකම මොළයේ ඇතුලේ මේ වගේ විදුලියක් නිපද වෙනවා. පොඩි විදුලි බල්බයක් පත්තු කරන්න මේ විදුලිය ප්‍රමාණවත්. ඒ වගේම මොළයේ පණිවිඩ ගමන් කරන්නේ මේ තිරේ පේන රේසින් කාර් එකටත් වඩා වේගයෙන්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 400කටත් වැඩි වේගයකින්. අපේ ෆෝන් වල මෙමරි ෆුල් වුණාට මොළයේ මෙමරි එක කවදාවත් ෆුල් වෙන්නේ නැහැ. අසීමිත තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න මොළයට පුළුවන්. විද්‍යාඥයෝ කියනවා ඔයා එක දිගට අවුරුදු 300ක් විතර ටීවී බැලුවොත් ඒ වීඩියෝ ඔක්කොම වුණත් මතක තියාගන්න ඉඩක් අපේ මොළයේ තියෙනවා කියලා. පුදුමයි නේද? ගොඩක් අය හිතන්නේ අපි නිදාගත්තම මොළයත් නිදා ගන්නවා කියලා. ඒක වැරදි. ඇත්තටම අපි ඇහැරිලා ඉන්නවට වඩා මොළය කාර්යබහුල වෙන්නේ අපි නිදාගත්තමයි. ඒ වෙලාවට තමයි මොළය දවස පුරා එකතු කරගත් මතකයන් පිළිවෙලකට අස්පස් කරන්නේ. ඒ නිසා හොඳ නිින්දක් කියන්නේ මොළයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් යාළුවනේ, මේ වගේ වටිනා සුපිරි පරිගණකයක් පරිස්සම් කරගන්න, හොඳ පෝෂ්‍යදායී කෑම කන්න, වතුර බොන්න, ව්‍යායාම කරන්න. අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් අපිව subscribe and like කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙමු.